හෙලෝ යාළුවනේ මගේ YouTube channel එකට ඔයාලා අයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් අද අපි ඔයාලත් එක්ක කතා කරන්නේ බාලමාළු වැඩිහිටි පොඩිහිටි සියලු දෙනා අතර ජනප්‍රිය ජපන් වන්ඩියක් පිළිබඳවයි. ඒකේ නම තමයි Suzuki GS125. ඉතින් මගේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න අමතක කරන්න එපා. ඉතින් අද අපි බලමු Suzuki GS125 එක පිළිබඳව මුලින් ඉඳන් අහකට. ඉතින් දිගටම නැඳලා ඉන්න SL1 YouTube channel එකත් එක්ක. ඉතින් යාළුවනේ GS125 එකේ ආරම්භය ගැන ප්‍රතිබන්ධ කියනවා නම් 1982 ඉඳන් 2017 වෙනකම්. ඒ කියන්නේ මේ මෑතක් වෙනකම් මේ බයික් එක නිෂ්පාදනය වුණා. මේකේ වර්ග කිහිපයක්ම ඔයාලට දකින්න පුළුවන්. ඉතින් මේ බයික් එකේ සිංගල් සිලින්ඩර් හා ඉන්ටේක් සහ එක්සෝස්ට් වැල්ව් දෙකක් ඇත. මෙහි ගියර් පහක ගියර් පද්ධතියක්ද තියෙනවා. ඒ වගේම එක සුදු සහ රතු සහ කළු යන වර්ණ තුනෙන්ම ලංකාවේ වෙළඳ පොළ ඔයාලට දැක් ගන්න පුළුවන්. ඒ වගේ මේ බයික් එක සෙල්ෆ් ස්ටාර්ට් විදිහට තමයි මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් මේක GN125 එකට ගොඩාක්ම සමානයි. ඒකේ එන්ජින් එකත් ඒ වගේ ළඟින්ම යන එන්ජින් එකක් තමයි තියෙන්නේ. ඉතින් GS125 කියන්නේ ලංකාවේ වෙළඳ පොළ ගොඩාක්ම මාකට් මොටර් සයිකලයක්. ඒ වගේම බිල්ඩ් ක්වොලිටි අතින් හොඳටම හොඳ මොටර් සයිකලයක් තමයි මේ GS125 එක. අනුවින මේකේ මුල් වගවානුවේදී ස්පෝක් වීල් තමයි ඇවිල්ලා තින්නේ. පස්සේ ඇලෝ වීල් වලට ඒක කන්වර්ට් කරලා තියෙනවා. ඉතින් ඇලෝ වීල් ආපු එකෙන් තවත් ගොඩේ ලුක් එකක් ඇවිල්ලා තියෙනවා මේ GS125 එක. ඉතින් මේකේ මීටර පැනල කතා කරද්දී මේකට ස්පීඩෝ ඒ වගේම RPM වලට අමතරව ගියර් ඉන්ඩිකේටර් පැනල් එකකුත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේකේ කොමෙන්ම ෆේලියර් එක වෙලා තියෙන බැටරි ආරෝපණය. ඉතින් බැටරි charge වීම තමයි පොඩක් අවුල් වෙලා තියෙන්නේ. ඒක හරියට තියනවා නම් බයික් එක සුපිරිම බයික් එකක්. ඉතින් යාළුවනේ ඕක තමයි GS125 එක පිළිබඳ කතන්දරේ. ඉතින් මේ වගේ තවත් රිවිව් එකක් අරන් එන්න බලාපොරොත්තු වෙන අදට මම ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්.